ඒක තමයි ඇත්තටම ඕන එකෙක්ට ඒකක් දාන්න පුළුවන් එකම ක්‍රමය. ඕන එකෙක්ට ඒකක් දාන්න පුළුවන්. ඉතුරු 90 උන්ට ඒක එහෙම ගන්න බෑ. පන්ති ඉන්නවා නම් එක්සෑම් කියන්න ඕනේ. ඒක නීතියක්. ඇයි දන්නවද? මට ගෙස් කරන්න බෑනේ මේ ලකුණු 50යි. මේ හැමෝටම ෆයිල් තියෙනවා. හරිද? මේ හැම එකකටම ෆයිල් තියෙනවා. මේ දැන් ඊයේ ලියපු ළමයි. ඒක පබ්ලිෂ් කරන වෙලාවට පස්සේ. තාම නෑ. එයාව පබ්ලිෂ් කරන්න තාම බෑ. ලකුණු කීයද දන්නවද? ලකුණු 50යි. කලින් පේපර් එකේ 53යි. 53යි 50යි. මේ විදිහට 34 හේතුව එයා වෙන සබ්ජෙක්ට් එකක් කරන්න කියලා දැන් මාස එකමාරක් ඇවිල්ලා මං ගාවට. මාස එකමාරක්. මාස එකමාරෙන් කිසිම අකුරක්වත් දන්නේ නැහැ නේ. ඒ කියන්නේ තියරි ළමෙක් වගේ තමයි. අලුතින් සබ්ජෙක්ට් එකට නේද ඉන්නේ තියරි ළමෙක් නේ. ඒතකොට එයා මාස එකමාරේ ලකුණු 50ක් ගන්නවා කියන්නේ. يعني ෆුල් පේපර් එක. වාලියේම නෙමෙයි ෆුල් පේපර් එක. ඒකට ලකුණු 50ක් ගන්නවා කියන්නේ අතිශය හොඳයි. එයා ලකුණු 50ක් කරන්නේ. 150ක් එයා අරගෙන තනියම ලියන. 50ක් දැන් දෙකේම 50ට වඩා තියෙනවනේ. ඕම් 50 පේපර්ස් යන්න ඕනේ 5ක් අය. ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක බලෙන් ලියවලා හරිද මං උත්තර ටික කියලා මං උත්තර කියන්නේ නැහැ. මං ලියන්න දෙන්නේ නැහැ. ප්‍රශ්න වලට උත්තර ලියන්න දෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? මගේ උත්තරේ වා ලියන එක. ඔයාගේ මොලෙන් ඔයා හිතලා මෙහෙම වෙනොත් හරිය කියලා ලියන්න ඕනේ. ඒක මම බලනවා. ඒක තමයි හදන්න ඕනේ. නැතුව මං දෙන උත්තර ටික හරියන්නේ ළමයි 110කට විතරයි. ඊටු 90 උන්ට ඒක එහෙම ගන්න බෑ. උන් දැනගන්න ඕනේ ඒක ගලප ගන්න. මං දෙන්නේ ගලප ගන්න. ඒකනේ මගේ මේක වෙනස් කියන්නේ. ඒක තමයි ඇත්තටම ඕන එකෙක්ට ඒකක් දාන්න පුළුවන් එකම ක්‍රමය. ඕන එකෙක්ට ඒකක් දාන්න පුළුවන්. පොඩි කැපකිරීමක් තියෙනවා. ඉතින් කැපකිරීම Tamanටනේ. කැපකිරීමක් නැතුව මේ ලෝකෙ කිසිම දෙයක් ළඟා කරගන්න බෑ. හැබැයි ඔයාලට තියෙන chance එක තමයි. ඔයාලට එච්චර මැරෙන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන අවුරුද්දක් තියෙනවා සිලබස් එක බැලන්ස් කරගන්න.